ඔබ ඖෂධ රක්ෂණ හෝ අලෙවිකරණ ක්ෂේත්‍රයේ කණ්ඩායම් කළමනාකරණය කරන අයෙක්ද? ඔබේ කණ්ඩායම දවස පුරා පිටත සේවා නිරත වන විට ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වාර්තා කිරීම ඔබට ලොකු හිසරදයක්ද? නමුත් දැන් AI තාක්ෂණය හරහා මෙය ඉතාම පහසුයි. උදාහරණයක් වශයෙන් ChatGPT හෝ Gemini පාවිච්චි කරලා දත්ත විශ්ලේෂණය සහ සැලසුම් කිරීම කරන්න පුළුවන්. පාරිභෝගික දත්ත ලබා දී මේ දේවල් විශ්ලේෂණය කරලා බලන්න පුළුවන්. ඊළඟට අලෙවි කළ හැකි භාණ්ඩ මොනවද කියලා ප්‍රිඩික්ටිව් ඇනාලිසිස් භාවිතා කළ ChatGPT හෝ Gemini මාර්ගයෙන් ඔයාට ලබා ගන්න පුළුවන් විස්තර ටික. දිනපතා වාර්තා සාරාංශ කිරීමටත් මේ ටූල්ස් දෙක ඔයාට යූස් කරන්න පුළුවන්. මීට අමතරව Otter AI මේක යූස් කරන්න පුළුවන් ඔයාට හඬපටවල ට්‍රාන්ස්ක්‍රිප්ෂන්ස් ගන්න. ඒ කියන්නේ ෆීල්ඩ් එකේ වැඩට යන කට්ටියට ගමන් කරන අතරතුර තම දවසේ සිදුවීම් පටිගත කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ Otter AI එක මගින් ඒ ලිඛිත වාර්තාවක් කර කළමනාකරණය කරගන්න පුළුවන්. මේ සටහන් ගැනීම වෙනුවට කතාවට අවධානය යොමු කළ හැක. ඒ නිසා ඔයාට ලේසියෙන්ම ඔයාගේ ෆීල්ඩ් එකේ වැඩ කරන කට්ටිය මොනවද ඒ දවස ඇතුළත මුහුණ පාපු ගැටලු මේ හැම දෙයක්ම රිටන් ඩොකියුමන්ට් එකක් හැටියට දාගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හඬපට ටික විතරයි ඔයාට අවශ්‍ය වෙන්නේ. මීට අමතරව Trello මේ AI tool එක යූස් කරලා ඔයාගේ කාර්යයන් වලට කළමනාකරණය කරන්න පුළුවන්. දෛනික වැඩ ලැයිස්තුයි to-do lists මේවා ලේසියෙන්ම සකස් කරගන්න පුළුවන් Trello පාවිච්චි කරලා. ඒ වගේම සේවකයින්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරන්නත් පුළුවන්. ඒගොල්ලන්ට පවර්ලා තියෙන දේවල්, ඒ වගේම ඒ assign task ටික ඒගොල්ලෝ complete කරලාද නැද්ද කියන එක මේ හැම දෙයක්ම Trello AI tool එක හරහා track කරන්න පුළුවන්. ඉතින් මේ වගේ AI tools තියාගෙන මොකටද ඔයාගේ sales team එක හැමතිස්සෙම ඔයා රණ්ඩු වෙන්නේ? ඔයාට පහසුවෙන්ම ඒගොල්ලන්ට මේ AI tools use කරලා ඒගොල්ලන්ගේ sales වැඩි දියුණු කරගන්න ගමන් මැනේජර් කෙනෙක් හැටියට ඔයාට එවන්න තියෙන reports ටිකත් හරියට වෙලාවට එවන්න කියන්න. ඒ වගේම තමයි පාරිභෝගිකයෝ හම්බ වෙන්න කලින් ඒගොල්ලන්ට මේ tools පාවිච්චි කරලා ඒ customerව හරියටම convert කරගන්න විදිහ දැනගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ChatGPT හෝ Gemini මාර්ගයෙන් ඒගොල්ලන්ට ඒ කස්ටමර්ගේ හිස්ටරි එක ඇනලයිස් කරන්න පුළුවන්. එතකොට ඒ කස්ටමර්ට සේල්ස් පිච් එක කරනකොට ඒගොල්ලන්ට බලන්න පුළුවන් හොඳම ස්ට්‍රැටජි එක මොකක්ද කියලා. හොඳම විදිහ මොකක්ද කියලා. එතකොට ලේසියෙන්ම සේල් එක කන්වර්ට් කරගන්න පුළුවන්. හැබැයි AI tools ඔයාගේ වැඩ කටයුතු ලේසියෙන් කරගන්න පාවිච්චි කරනවා වගේම කස්ටමර්ලගේ වගේ ඉන්ෆර්මේෂන් ChatGPT, Gemini ඒ වගේ දේවල් වලට එන්ටර් කරන්න කලින් මතකින් ඒ කස්ටමර්ලගේ පෞද්ගලික තොරතුරු අනිවාර්යෙන් delete කරලා ඒ වෙනුවට numbers හෝ letters දාන්න. උදාහරණයක් වශයෙන් client ගේ නම Jane නම් Jane වෙනුවට number 1 හෝ J හෝ මොකක් හරි එවැනි දෙයක් දාන්න. මොකද කස්ටමර්ලගේ ඉන්ෆර්මේෂන් ඔයා සුරක්ෂිතභාවය රකින්න ඕන දෙයක්. ඒ වගේම තමයි totally AI tools වලට හැම තීරණයක්ම ගන්න දෙන්න එපා. ඒක tool එකක් හැටියට විතරක් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය කරන දේවල් කරගත්තට පස්සේ අන්තිම තීරණේ ඔයා ගන්න. ඒ විට ඔයාට හොඳ සේල්ස් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යටතේ ඕන තරම් ෆීල්ඩ් ස්ටාෆ් හිටියට බය වෙන්න දෙයක් නැහැ. දැන් AI තියෙනවා ඔයාට පහසුවෙන් ඔයාගේ වැඩ ටික කරගන්න, ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න. AI යුගය කියන්නේ ඔයාට ඔයාගේ ජොබ් එක නැති වෙන යුගයක් කියලා හිතන්න එපා. නොසලී ඉදිරියට යන්න. AI tool එකක් හැටියට පාවිච්චි කරන්න. Good luck.